ජීවිතේ කවදා හරි ඔබටත් පුංචි දෙයකින් හරි හිත රිදිලා ඇති නේද? සමහර විට කෙනෙක් කියපු වචනයක්, සිදුවීමක් නැත්තම් බලාපොරොත්තු කඩවීමක් වෙන්නත් පුළුවන්. ඒ රිදීම හිතට කොච්චර බරක්ද, වේදනාවක්ද කියලා අපි හැමෝම දන්නවා. සමහර වෙලාවට පොඩි දෙයකින් උනත් ඒකෙන් හිතට ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. ඒත් මේ රිදුම් වලින් මිදිලා ආයමත් සතුටින් ශක්තිමත්ව නැගිටින්නේ කොහොමද කියලා කල්පනා කරලා තියෙනවද? අද අපි කතා කරන්නේ මොන දෙයකින් හිත රිදුනත් ඒ තත්ත්වයෙන් මිදිලා ඔබව ආයමත් සුවපත් කරගන්නට පුළුවන් ප්‍රායෝගික විශ්වාසදායී ක්‍රම කිහිපයක් ගැනයි. මේවා තේරුම් අරගෙන ඔයාගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් නම් ඔයාට ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න ශක්තිය ලැබෙයි. හිත රිදෙන එක කියන්නේ ජීවිතයේ ස්වභාවික අංගයක්. ඒක අපිට හැමදාම වළක්වන්න බෑ. ඒත් වැදගත් වෙන්නේ ඒ රිදීම් එක්කම ජීවිතේ නවත්තලා දමනවද නැත්නම් ඒකෙන් පාඩමක් අරගෙන ඉදිරියට යන්න ශක්තියක් කරගන්නවද කියන එකයි. අපි බලමු ඒ සඳහා මොනවද කරන්න පුළුවන් කියලා. අංක 1. හැඟීම් පිළිගන්න. හිත රිදුනම මුලින්ම කරන්න ඕනි දේ තමයි ඒ වේදනාව තියෙනවා කියලා පිළිගන්න එක. මම දුකින් ඉන්නේ, මට තරහයි, මම කලකිරිලා වගේ හැඟීම් දැනෙනවා නම් ඒකට ඉඩ දෙන්න. ඒවා හංගන්න හරි, ඒවා නැති කරන්න හරි හදිස්සි වෙන්න එපා. සමහර වෙලාවට අපි හිතනවා දුකින් ඉන්න එක දුර්වලකමක් කියලා. ඒත් ඇත්තටම ඒක අපේ මනුස්ස ස්වභාවයේ කොටසක්. ඒ හැඟීම් පිළිගන්න. ඒකෙන් තමයි සුවවීමේ පළමු පියවර තියන්නේ. ඒක හරියට තුවාලයක් වුණාම තුවාලේ තියනවා කියලා පිළිගත්තම විතරයි බෙහෙත් දාන්න පුළුවන් වගේ. අංක 2. ඔබටම කරුණාව දක්වන්න. ඔබේ හොඳම යාළුවාට හිත රිදුනොත් ඔබ මොකද කරන්නේ? බොහෝ විට ඔබ ඔහුට හෝ ඇයට සවන් දෙනවා, සැනසීමක් දෙනවා, උදව් කරනවා. ඒ වගේමයි ඔබටත් සලකන්න ඕනේ. ඇයි මම මෙහෙම දුක් වෙන්නේ කියලා දොස් කියන්න එපා. ඔබේ වේදනාවට අනුකම්පා කරන්න. ඔබ දන්නවා මේ වෙලාවේ ඔබට තියෙන්නේ අමාරු කාලයක් කියලා. ඔබටම ටිකක් විවේක ගන්න ඉඩ දෙන්න. ඔබට සතුටු ගේන දේවල් කරන්න. උණුසුම් තේ කෝප්පයක් බොන එක, පොතක් කියවන එක, නැත්තම් පොඩි ඇවිදීමක් කරන එක වුණත් ඔබට සහනයක් ගෙන එන්න පුළුවන්. අංක 3. වේදනාවේ මූලය තේරුම් ගන්න උත්සාහ කරන්න. හිත රිදුනේ ඇයි? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. සමහර වෙලාවට අපි බලාපොරොත්තු නොවුණු දෙයක් නොවුණු නිසා වෙන්න පුළුවන්. නැත්තම් කෙනෙක්ගේ ක්‍රියාවක් නිසා වෙන්න පුළුවන්. මේකෙන් කියවෙන්නේ අනිත් අයට දොස් කියන එක නෙවෙයි. නැත්තම් ඔබගේම වැරදි හොයන එකත් නෙවෙයි. මේකෙන් වෙන්නේ සිද්ධිය ගැන ඔබට තියෙන හැඟීම පැහැදිලිව තේරුම් ගන්න එක. ඒකෙන් ඔබට ඉදිරියේ ඒ වගේ තත්ත්වයකට මුහුණ දෙනවට වඩා හොඳට සූදානම් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔබ යම් තත්ත්වයක් ගැන ඕනවට වඩා බලාපොරොත්තු තියාගන්නවා නම් ඉදිරියේදී ඒ වගේ දෙයකට සූදානම් වෙන්න ඔබට අවබෝධයක් ලැබෙනවා. අංක 4. හැඟීම් ප්‍රකාශ කරන්න. හිතේ තියාගෙන හිටියොත් දුක වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඔබට විශ්වාසවන්ත කෙනෙක් එක්ක කතා බහ කරන්න පුළුවන් නම් ඒක ලොකු සහනයක්. ඒ ඔබේ යාළුවෙක්, පවුලේ කෙනෙක්, නැත්තම් විශ්වාස කරන වෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. සමහර විට කතා කරන්න කෙනෙක් නැත්තම් දිනපොතක ඔබේ හිතට එන හැමදේම ලියන්න. කිසිම විනිශ්චයකින් තොරව ඔබේ හිතට එන හැම හැඟීමක්ම ලියලා දාන්න. ඒකෙන් ඔබේ හිතේ බර අඩු වෙලා පැහැදිලි බවක් ලැබෙනවා. අංක 5. දේවල් වෙනත් පැත්තකින් බලන්න උත්සාහ කරන්න. රිදුම අපිට පෙන්වන්නෙම නරක පැත්ත විතරයි. ඒත් මේ සිදුවීමෙන් ඔබට ඉගෙන ගන්න පුළුවන් දෙයක් තියනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. සමහර විට ඒක ඔබේ ශක්තිය වැඩි කරන්න අවස්ථාවක් වෙන්න පුළුවන්. නැත්තම් අලුත් මගක් විවෘත කරන්න පුළුවන් අවස්ථාවක් වෙන්න පුළුවන්. මේ සිදුවීම මාව කොහොමද ශක්තිමත් කළේ? නැත්තම් මේකෙන් මට අලුතින් මොනවාද ඉගෙන ගන්න ලැබුණේ වගේ ප්‍රශ්න ඔබෙන්ම අහන්න. හැබැයි මේක හදිසියෙම කරන්න බෑ. දුක ටිකක් අඩු වුණාට පස්සේ සංසුන්ව කල්පනා කරන්න පුළුවන් වෙලාවක මේ දේ කරන්න උත්සාහ කරන්න. අංක 6. සීමා පනවන්න. සමහර වෙලාවට අපිට රිදෙන්නේ අනිත් අය අපේ සීමාවන් ඉක්මවා යන නිසා. ඔබේ මානසික සුවයට හානි කරන දේවල් වලින් ඈත් වෙන්න. ඔබට අපහසුවක් දැනෙන දේවල් වලට එපා කියන්න පුරුදු වෙන්න. මේකෙන් ඔබේ ආත්ම ගෞරවය වැඩි වෙනවා වගේම අනිත් අයටත් තේරෙනවා
ඔබේ සීමාවන් මොනවද කියලා. ඔබේ සීමාවන් ආරක්ෂා කරගන්න එක ඔබගේ මානසික සුවයට අත්‍යවශ්‍යයි. අංක 7 ඔබ සතුටු කරන දේවල් කරන්න. රිදීමක් දැනෙන වෙලාවට ඇඳට වෙලා ඉන්න හිතනවා නම් ඒක සාමාන්‍ය දෙයක්. ඒත් පුළුවන් තරම් ඔබ ආස කරන දේවල් වල නිරත වෙන්න. පොත් කියවීම, චිත්‍ර ඇඳීම, සංගීතයට සවන් දීම, ස්වභාව ධර්මයත් එක්ක කාලය ගත කිරීම, නැත්තම් යම්කිසි අලුත් දෙයක් ඉගෙන ගන්න පටන් ගන්නවා වගේ දේවල් කරන්න. මේවායින් ඔබේ මනස වෙනතකට යොමු වෙනවා වගේම ඔබට සතුට හා තෘප්තිය ලැබෙනවා. අංක 8 උදව් ඉල්ලන්න. ඕනෑම කෙනෙක්ට උදව් අවශ්‍ය වෙන වෙලාවක් තියෙනවා. සමහර වෙලාවට අපේ යාළුවෝ, අපේ පවුලේ අය අපිට සවන් දෙන එක විතරක් වුණත් ලොකු දෙයක්. ඒ වගේම වේදනාව ඔබට තනියම දරා ගන්න බැහැ කියලා හිතනවා නම් වෘත්තීමය උපදෙස් ලබා ගන්න පසුබට වෙන්න එපා. මානසික සෞඛ්‍ය උපදේශකයෙක් හෝ මනෝ වෛද්‍යවරයෙක් ඔබට මේ තත්ත්වයෙන් මිදෙන්න නිවැරදි මඟ පෙන්වීම ලබා දෙන්න පුළුවන්. අංක 9 කාලය සහ ඉවසීම. ඕනෑම තුවාලයක් සුව වෙන්න කාලයක් යනවා වගේම මානසික තුවාලයක් සුව වෙන්න කාලයක් යනවා. මේක එක රැයෙන් වෙන්නේ නැහැ. සමහර වෙලාවට ඉදිරියට ගිහින් ආයෙත් පස්සට එන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. ඔබට ඉවසීමෙන් සලකන්න. හැම දවසම අලුත් දවසක්. මේ ක්‍රියාවලිය ටිකෙන් ටික වෙයි කියලා තේරුම් අරගෙන ඉදිරියට යන්න. ඉතින් යාළුවනේ, හිත රෙදෙන එක ජීවිතයේ කොටසක් වුණත් ඒකෙන් සදහටම පීඩා විඳින්න අපිට අවශ්‍ය නැහැ. ඔබේ හැඟීම් තේරුම් අරගෙන ඔබටම ආදරෙන් සලකලා මේ කියපු ක්‍රම ටික හරියටම ඔබේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් නම් ඔබට ඕනෑම රිදීමකින් නැගිටලා ඊටත් වඩා ශක්තිමත් කෙනෙක් වෙන්න පුළුවන්. මතක තියාගන්න, ඔබ තනියම නෙවෙයි. මේ ගමනේදී ඔබට උදව් කරන්න අපි හැමෝම ඉන්නවා. ඔබේ හිත සුවපත් කරන්න ඔබට ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝවෙන් ඔබට යම් වටිනාකමක් ලැබුණ නම් අනිත් අයත් එක්ක බෙදා ගන්න අමතක කරන්නත් එපා. ඉතින් අපේ YouTube නාලිකාව තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මෙවැනි වටිනා වීඩියෝ හැමදාම නරඹන්න.